අද අපි කතා කරන්න යන්නේ කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI ආර්ථිකය ගැන. මේ විමසුමට සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් ජීවත් වෙන්නේ හරිම මායාකාරී යුගයක. නිකමට ඉතල බලන්ද අවුරුදු ගාණක් මහන්සි වෙලා ලබාගත් උපාධියක්, නිදි මරාගෙන කරපු අසීරු නෙට්වර්කින් වැඩකටයුතු මේ ඔක්කොම කිසිම මහන්සියක් නැතිව ඊටාම විශ්වාසෙන් LinkedIn post ලියන කවදාවත් නිදාගන්නේ නැති chatbot කෙනෙකුට පරාද වෙන්න පුණන් යුගයකට තමයි අපි දැන් මේ පිවිසිලා ඉන්නේ. හරි. අපි මේ කතාවේ ගැඹුරටම යමු. AI විසින් මිනිසුන්ව ප්‍රතිස්ථාපනය කරන්නේ නැහැ. හැබැයි AI පාවිච්චි කරන මිනිසුන් විසින් අනිත් මිනිසුන්ව ප්‍රතිස්ථාපනය කරනවා. මේක තාක්ෂණික වශයෙන් ගත්තොත් සම්පූර්ණ ඇත්තක්. ටයිටැනික් නැව ගිලෙන්න ප්‍රධානම හේතුව අයිස් කන්දක් නෙවෙයි නැව ඇතුළට වේගයෙන් වතුර පිරුණ එකයි කියන වගේ කතාවක් තමයි මේකත්. හැබැයි මේ අලුත්ම ස්වයංක්‍රීයකරණ දත්ත දිහා බැලුවම මේක නිකම් තාක්ෂණික විප්ලවයකට වඩා ආයතනික ලෝකයේ තියෙන මහතරංගයක් එහෙමත් නැත්නම් කෝපරේට් හංගර් ගේම්ස් එකක් වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. එහෙනම් අපි අපේ පළවෙනි ප්‍රධාන කොටසට යමු. ආයතනික සහ මූල්‍ය උපාධි. ස්වයංක්‍රීයකරණ අභියෝගයට මුහුණ දෙන්න කොහොමද කියලා අපි මෙතනදී හොයා බලමු. සාමාන්‍ය ව්‍යාපාර පරිපාලනය එහෙමත් නැත්නම් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් උපාධි ගත්තොත් දශක ගණනාවක් තිස්සේ මේවා සැලකුණේ ඊටමත් ආරක්ෂිත උපාධි විදියට. හැබැයි අද AI වලට පුළුවන් එකම දේ නැවත නැවත කරන කාර්යයන් ඊටමත් පහසුවෙන් කරගෙන යන්න. McKinsey ආයතනයේ පාර්ට්නර් කෙනෙක් කතා කරනවා වගේ ඊටමත් විශ්වාසදායක විදියට කෝපරේට් ජාගන් පාවිච්චි කරලා PowerPoint presentation හදන්නත් AI වලට පුළුවන්. ඉතින් මේ අභියෝගයෙන් බේරෙන්න නම් TED Talk එකක් වගේ කෘත්‍රිමව කතා කරන්නේ නැතුව හැඟීම් තේරුම් අරගෙන ඇත්තම මිනිස්සුන් කළමනාකරණය කිරීමේ හැකියාව දියුණු කරගන්න එක අත්‍යවශ්‍යයි. ඊළඟට ගිණුම්කරණය. ඇත්තටම ගිණුම්කරණය දැන් තියෙන්නේ self checkout යුගයක කිව්වොත් වඩාත් නිවැරදි. මෘදුකාංග මගින් ඊටමත් ඉක්මනින් මූලික ගණනය කිරීම වගේම නීතිමත පදනම් වුණු දේවල් ස්වයංක්‍රීයවම සිද්ධ කරනවා. ඒකින් අදහස් වෙන්නේ accounting නැති වෙලා යනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට මේ ක්ෂේත්‍රයේ වටිනාකම එකතු වෙන්නේ බදු උපාය මාර්ග, මූල්‍ය උපදේශනය සහ නීතිමය අනුකූලතාවය පිළිබඳ තීරණ ගැනීම වගේ සංකීර්ණ මූල්‍යමය විනිශ්චයන් වලටයි. මේ කාරණේ තව තපූර්වට පැහැදිලි වෙන උදාහරණයක් තමයි මේක. ධනවත් සේවාදායකයෙක් අහනෝ මගේ බාලි සංචාරය සුවතා වියදමක් විදිහට නීතියානුකූලව පෙන්වන්න පුරවන්ද කියලා. මේ වගේ ප්‍රශ්නකට උත්තර දෙන්න යන්ත්‍රයකට කවදාවත් බෑ. ඒ වගේ සංකීර්ණ සහ සබඳතා මත පදනම් වුණු ප්‍රශ්න වලට උත්තර දෙන්න තාමත් මිනිස්සෙකුගේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි කියන එක අපි අමතක කරන්න නරකයි. ඒ වගේම මූල්‍ය අංශයේ විශේෂයෙන්ම ජූනියර් ෆයිනෑන්ස් ඇනලිස්ට් වගේ තනතුරු වලට මේ වෙදි ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ අංශයෙන් පිටවෙන කෙනෙක් Tamanගේ පැවැත්ම තහවුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම සම්බන්ධතා ගොඩනගන කෙනෙක්, ගනුදෙනු සාකච්ඡා කරන කෙනෙක් සහ නිර්මාණශීලීව උපයමාංගිකව හිතන කෙනෙක් විදියට Tamanගේ කුසලතා වර්ධනය කරගන්නම වෙනවා. එහෙනම් මේ ආයතනික සහ මූල්‍ය ලෝකයෙන් එහාට ගිහින් බැලුවොත් වේගයෙන් වෙනස් වෙන නිර්මාණාත්මක ලෝකයේ තුල මේ ස්වයංක්‍රීයකරණ රැල්ලෙන් බේරෙන්නේ කවුද? අපි යමු අපේ දෙවන ප්‍රධාන කොටසට. නිර්මාණ සහ මාධ්‍ය උපාධි. මේක තමයි සැකිලි යුගය. එහෙමත් නැත්නම් ටෙම්ප්ලේට් යුගයේ අවසානය. මූලික අලෙවිකරණය දිහා බැලුවොත් කලින් මාකටිං කියන්නෙම නිර්මාණශීලීත්වයට. හැබැයි දැන් තප්පර 4ක් වගේ සුළු කාලයකින් සෝෂල් මීඩියා කැප්ෂන්ස් 50ක් විතර ලියන්න AI වලට පුළුවන්. ඇත්තම කතාව තමයි ගොඩක් මූලික මට්ටමේ මාකටිං වැඩ කලින් ඉඳලම තිබුණේ ටෙම්ප්ලේට්ස් මත පදනම් වෙලා. AI කලේ ඒක තවත් වේගවත් කරපු එක විතරයි. ඒ නිසා නවීන අලෙවිකරුවෙක්ට මේ ක්ෂේත්‍රය තුල රැඳිලා ඉන්න නම් ගැඹුරු උපාය මාර්ගික හැකියාවන් සහ සැබෑ සංස්කෘතික ඉවක් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ. මෙතනදී වඩාත්ම සිත්ගන්නසලු කාරණේ තමයි පුවත්පත් කලාවට සහ මාධ්‍ය අධ්‍යයනයට සිදුවෙලා තියෙන දේ. AI වලට දැන් ප්‍රවෘත්ති සාරාංශ කරන්න, ආකර්ශනීය සිරස්තල ලියන්න සහ අන්තර්ජාලය පුරාම SEO අන්තර්ගතයන් විශාල වශයෙන් නිර්මාණය කරන්න පුරුවන්. මේ නිසා ප්‍රවෘත්ති ආයතනවල මූලික මට්ටමේ වාර්තාකරණ රැකියාව වේගයෙන් අතුරුදහන් වෙමින් පවතිනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට හරිම භයානක තත්ත්වයක් වුණත් සමාගම්වල කොටස්කරුවන්ට නම් ලොකු ලාභයක් ගෙනෙන කාරණයක්. ඉතින් මේ ഘോഷාව මැද ජර්නලිසම් ඇතුලේ රැඳිලා ඉන්න නම් නවක මාධ්‍යවේදීන් අනිවාර්යයෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණය, පෞරුෂත්වය මත පදනම් වුණු විචාර, ගැඹුරු විශ්ලේෂණය සහ සැබෑ විශ්වාසනීයත්වයක් තියෙන හඬක් ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද යන්ත්‍රයකට කවදාවත් ඒ විශ්වාසය මිනිස්සුන්ගෙන් දිනා ගන්න බැහැ. ඒ වගේම sannivedana උපාධි ගැන කතා කළොත් PR කෙටුම්පත්, ඊමේල් සහ අභ්‍යන්තර ලිපි ලියන්න අද AI වලට ඊටාම පහසුවෙන් පුරුවන්. තාක්ෂණික සමාගමක ප්‍රධානියෙක් පොඩ්කාස්ට් එකකදී අහම්බෙන් ෆැසිස්ට්වාදය වගේ දෙයක් අනුමත කරලා වැරදි ප්‍රකාශයක් කළොත් ඒකට සමාව ඉල්ලලා ලියන නිවේදනයක් පවා AI වලට ලියන්න පුළුවන්.
ඒ නිසා මේ ක්ෂේත්‍රයේ මිනිසුන්ගේ වටිනාකම සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ මිනිසුන්ගේ හැඟීම් සහ ඊගෝ කළමනාකරණය කරන විධායක උපදේශනය සහ අර්බුද කළමනාකරණය වගේ සංකීර්ණ දේවල් වලටයි. ග්‍රැෆික් ඩිසයින් කියන්නේත් AI වල බලපෑමට ලක්ුණු තවත් ප්‍රධාන ක්ෂේත්‍රයක්. අද කාලේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියන්නේ හුදෙක් නිර්මාණ සැකිලි වලට එහෙම නැත්නම් ටෙම්ප්ලේට්ස් වලට විතරක් සීමා වුණු කෙනෙක් නෙවෙයි. AI විසින් මේ ටෙම්ප්ලේට් සහ නිර්මාණ ඉතා ඉක්මනින් ග්‍රහණය කරගන්න නිසා අනාගත නිර්මාණකරවන් අනිවාර්යෙන්ම යන්ත්‍රය තමන්ගේ වාසියට හසුරවන නිර්මාණාත්මක අධ්‍යක්ෂකවරයෙක් එහෙමත් නැත්නම් ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිධාරයෙන් ගත්තොත් ඉස්සර මේ ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම රැඳිලා තිබුණේ ලිවීම මත. හැබැයි දැන් AI විසින් කාර්මික මට්ටමකින් නිමක් නැතිව පිළිගත හැකි මට්ටමේ අන්තර්ගතයන් නිර්මාණය කරනවා. ඒ නිසා නවීන සාහිත්‍ය උපාධිධාරයෙන් තමන්ගේ කතන්දර කීමේ හැකියාව, UX writing, content strategy සහ branding වගේ ඩිජිටල් මාධ්‍යයන් එක්ක එකතු කරගෙන කටයුතු කිරීම තමයි මේ වෙද්දි සාර්ථකත්වයේ රහස වෙලා තියෙන්නේ. එහෙනම් මේ සාහිත්‍යයෙන් සහ නිර්මාණකරණයෙන් ඔබට ගිහින් අපි හිතලා බැලුවොත් නීතිය සහ පරිගණක කේතනය වගේ ඊටමත් සංකීර්ණ තර්කානුකූල නීති රීති තියෙන ක්ෂේත්‍රවලට යන්ත්‍ර ඇතුළු වුණාම මොකද වෙන්නේ? තුන්වෙනි කොටස තාක්ෂණික සහ නීති ක්ෂේත්‍ර. මේ තමයි තර්කණීය ස්වයංක්‍රීයකරණය. පැරලීගල් සහ නීති ක්ෂේත්‍රයේ රැකියා ගැන බැලුවොත් තේරුම් ගන්න අමාරු ලියකියවිලි කියවන එක, ගිවිසුම් පරීක්ෂා කරන එක සහ නීතිමය පර්යේෂණ තත්පර ගානකින් කරන්න අද AI වලට පුළුවන්. ඒ නිසා නීති සහායක රැකියාවවල මැද ස්තරය වේගින් හැකිලෙමින් පවතිනවා. දැන් වටිනාකම එකතු වෙන්නේ උසාවිය ඇතුලේ කරන උපාය මාර්ගික කටයුතු, සාකච්ඡා කිරීම සහ සම්බන්ධතා මත පදනම් වුණු ඉහළ මට්ටමේ නීතිමය උපදේශන සේවා සඳහා පමණයි. පරිගණක විද්‍යාව එහෙමත් නැත්නම් මූලික කම්පියුටර් සයන්ස් ගැන කතා කරද්දී තත්ත්වය මීටත් වඩා විස්මිතයි. කිසිම තාක්ෂණික හෝ කේතනය කිරීමේ දැනුමක් නැති කෙනෙකුට තමන්ගේ අදහස යන්ත්‍රයකට මුමුණලා දවස අවසන් වෙද්දී වැඩ කරන ස්ටාර්ට්අප් ප්‍රෝටෝටයිප් එකක් ලබා ගන්න පුරුවන් මට්ටමකට අද තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා. මේක ඇත්තටම හිතාගන්නවත් බැරි තරම් ලොකු වෙනසක්. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි AI විසින් ප්‍රතිස්ථාපනය කරන්නේ සාමාන්‍ය සහ මූලික කේතනය කිරීම මිසක් ඉහළ පෙළේ ඉංජිනේරු කුසලතා නෙවෙයි කියන එක. ඒ නිසා අනාගතයේදී ඉල්ලුමක් තියෙන්නේ සිස්ටම්ස් ආකිටෙක්ට්ස්ලා, සයිබර් සිකියුරිටි විශේෂඥයින් සහ ඉහළ මට්ටමේ නිෂ්පාදනය ගැන නිර්මාණශීලීව හිතන ඉංජිනේරුවන්ට පමණයි. අපි දැන් එමු අපේ අවසාන කොටසට. AI රැල්ලෙන් බේරීම. මේක තමයි නව අධ්‍යාපනික පදනම. මෙතනදී අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කිසිම තේරුමක් නැති දෙයක් වෙලා නැහැ. හැබැයි මේ අලුත් ආර්ථිකය ඇතුලේ හුදෙක් උපාධි සහතිකය පමණක් කෙනෙකුගේ ප්‍රධානතම වත්කම වෙන්නේ නැහැ කියන එක අපි පිළිගන්නම වෙනවා. උසස් අධ්‍යාපනය තාමත් වැදගත්. හැබැයි ඒකෙන් ලැබෙන මූලික සහතිකය මේ වෙද්දී සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉවරයි. මේ නිසා අද තියෙන ලොකුම වත්කම වෙන්නේ වෙන ඕනෑම කෙනෙකුට වඩා හොඳින් රොබෝවරුන්ව එමන් නැත්නම් මේ AI තාක්ෂණය භාවිතා කරන්න දන්න පුද්ගලයා වීමයි. කෘත්‍රිම බුද්ධිය කියන්නේ අපි බියවිය යුතු දෙයක් නෙවෙයි. ඒ වෙනුවට තමන්ගේ ක්ෂේත්‍රීය කුමක් වුණත් තමන්ගේ දියුණුවට ප්‍රගුණ කළ යුතු ප්‍රබල මෙවලමක් විදියට දකින්න එකයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් මේ සියල්ල අවසානයේ අපිට ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි කවදාවත් නිදාගන්නේ නැති මේ චැට්බොට්ලාව අභිබවා යන්න අද බිහි වෙන උපාධිධාරීන් කොහොමද මේ යන්ත්‍ර තමන්ගේ වාසියට පාවිච්චි කරන්නේ? මේ අලුත් තත්ත්වයේ යටතේ මනුෂ්‍ය කුසලතා සහ තාක්ෂණ එකතු කරගෙන තමන්ගේ වෘත්තීය ජීවිතය ජය ගන්න ආකාරය ගැන ගැඹුරින් හිතන්න මේ විමසුම කදිම ආරම්භයක් වෙයි කියලා අපි හිතනවා. ඒ ගැන තවදුරටත් හොයා බලන්න මේක විවෘත ආරාධනාවක්.